මාස කිහිපයක් ඇතුළත ඒ විවසනකාරී තත්ත්වයෙන් රට මුදවාගෙන යනකොට තමයි මේ ලෝක පරිමාණයෙන් ආපු යුදමේ වටපිටාවක් එක්ක බරපතල ඉන්ධන හිඟයක්, ඒ වගේම දාශක්ති අර්බුදයක්, විදුලි කප්පාදුවක් ලෝකයේ බොහෝ රටවල් වල ආවා. හැබැයි එහෙම තත්ත්වයක් තුළ ලංකාවේ අපේ රටේ අපි මේ අවුරුදු 9ට ප්‍රමාණවත් ඉන්ධන, ඒ වගේම විදුලි කප්පාදුවකින් තොරව විදුලි සැපයීම, ඒ වගේම අපේ ජනතාවට තමන්ගේ ගමන් බිමන් යාම සඳහා අවශ්‍ය ප්‍රවාහන පද්ධතිය යථාවත් කිරීම කියන කාරණා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළා. අපේ ආණ්ඩුව ජනාධිපතිතුමා මැදිහත් වෙලා ඒ වෙනකොට අවුරුදු 9 අපේ ජනතාවගේ පහසුව තමයි ඒ සියලු දේවල් පහසුකම් සලසලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ කවුරුත් දන්නවා ඉන්දියාව, නේපාලය, පාකිස්තානය, බංග්ලාදේශය වැනි අපේ මේ දක්ෂිණ ආසියානු කලාපයේ රටවල විශේෂයෙන් ගත්තොත් විශ්වවිද්‍යාල, පාසල්, රාජ්‍ය ආයතන, පොත කටයුතු, උත්සව මේ සියල්ල නවත්තලා බල ශක්තිය වැය වෙන කාරණා සියල්ලම නවත්තලා තියෙනවා. හැබැයි අපි අපේ රටේ අවුරුදු උත්සව, සංගීත සංදර්ශන, ඒ වගේම අනිකුත් පොත කටයුතු ක්‍රියාකාරකම් මේ සියල්ලටම අවස්ථාව ලබා දෙවි ජනතාවට මේ අවුරුද්ද ඉතා සතුටින් සමරන්න පුළුවන් වටපිටාව අපි නිර්මාණය කරලා දීලා තියෙනවා. ඉතින් පැතිකම ආසනයේ අපේ සහෝදර ජනතාව අද ඉතාමත් සතුටින් පිළිපියෙන් මේ අවුරුදු උත්සවයක් සමරනවා. ඉතින් තවත් සතුටුදායක ආරම්භයක් අපිට තියෙනවා. ඒ තමයි මේ මෙත්මුනිගම මේ ප්‍රදේශයේ පිවිසෙන මාර්ගයට අපි මේ වෙනකොට රුපියල් මිලියන ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. අපිට තව සතියක දෙක කාලයක් ඇතුළත ඒ අදාළ ඇස්තමේන්තු සකස් කරලා ඉතාමත් කඩිනමින් මේ පාර පිළිස කරගෙන ගැනීම සඳහා මුදල් ප්‍රතිපාදන අපි වෙන් කරලා දීලා තියෙනවා. ඒ සඳහා විශේෂයෙන්ම අපේ ඊවීම විශේෂ මෙත්මුනිගම අපේ කොට්ටාස සභාව, ඒ වගේ ප්‍රජාශක්ති සංවර්ධන සභාවේ යෝජනා, ඒ වගේම මේ ප්‍රදේශයේ අපේ ගරු මන්ත්‍රීතුමා මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා සාලිය මණික්කඩවර මන්ත්‍රීතුමා. සාලිය මණික්කඩවර මන්ත්‍රීතුමාගේ ඉල්ලීම පරිදි මේ ප්‍රදේශයේ අපේ සහෝදර ජනතාවගේ ඉල්ලීම පරිදි අපිට ඒ ප්‍රතිපාදනය අපිට ලබා දෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි අපිට මෙත්මුනිගමට විහාරස්ථානයේ පැත්තට ප්‍රවේශ වෙන තොලංගම ප්‍රදේශයේ යන මාර්ගයේ සංවර්ධන කටයුත්තක් අපිට කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒක නිසා අපි ක්‍රමානුකූලව රට යථාවත් කරන ගමන් ඒ ඉගෙනගත්ත දරුවන්ට තමන්ගේ අධ්‍යාපනයේ තරමට ගැළපෙන දේශපාලඥයෝ පිටිපස්සේ යන්නේ නැතුව රස්සා දෙන ක්‍රමයක් රටේ හදන ගමන්ම, ඒ වගේම දරුවන්ගේ හොඳ අධ්‍යාපනයක් ලබා දෙන ක්‍රමයක් රටේ හදන ගමන්ම, හොරකම් වංචා දූෂණ නැති සමාජයක් ගොඩනගන ගමන්ම අපි රටේ සංවර්ධන කටයුතු ප්‍රමාණිකව ඉදිරියට අරගෙන යන්න මේකට කටයුතු සැලසෙමින් ඉන්නවා. එන 2026 වර්ෂයේ මම හිතන්නේ අපිට අලුත් බලාපොරොත්තු, නැවුම් බලාපොරොත්තු වලින් පිරුණු වසරක් බවට පත්